වටේ කරකිලාවේ හරි මම දැන් ඉන්නවා අද අලුත් වීඩියෝ එකක් කරන්න ඉන්නේ ලික සම්බන්ධ එකක් ජපානයේ අඩුම වලට ලික ගන්න පුළුවන් කොහෙන්ද කියන තැන තමයි මම ඉන්නේ මම වීඩියෝ සඳහන් කරන්න කොහෙද ලික ගන්න තියෙන අඩුවටම කියලා දැන් මාත් එක ෂොප් එකට ඉස්සලා ලික ෂොප් එකට මම පෙන්නන මේ prices වා කම්පෙයාර් කරලා බලන්න ඒකට අඩුවට ජපානයේ කොහෙන් හරි ගන්න පුළුවන් නම් කොස්ටකෝ එකෙන් හරි ගන්න පුළුවන් නම් කියන්න පුළුවන්ද බැරිද කියලා මම වන්න ලික prices පෙන්නනවා ලික prices බලලා මාත් එක්ක පට ගෙන්න ඒ ගන්න පුළුවන්ද බැරිද කියලා. ඕකේ හරි. රයිට් ඕකේ. මම දැන් ඉන්නේ ඇවිල්ලා පොට් එකට ඇවිල්ලා ඉන්නේ. මම පෙන්නන්න ඉස්සල්ලාම බඩුවල ගරන්. ඊට පස්සේ මම කොහෙද කියලා කියන්න. කවුරුත් දන්න ප්‍රධාන තැන නම් මොකද? මෙතනදී මම මුලින්ම කියන්න ඕන දෙයක් තියෙනවා. මේගොල්ලෝ මේ රතු පාටින් ලොකුවට දාලා තියෙන ප්‍රයිස් එකෙන් 10%ක් සීලම ටුවරිස්ට් කෙනෙකුට අඩු වෙනවා. ඒතර මම හරි පරිස්සමෙන් කියන්නම්. ඔතන 3430ක් කියලා දාලා තියෙන එක ඇත්තටම වෙන්නේ 3058ක් වෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ සල්ලි 5810ක් වගේ ගාණක් වෙන්නේ. ඒකෙම 750 බෝතලේ වෙන්නේ අපිට යෙන් 2493යි. ඒ කියන්නේ ලංකාවේ සල්ලි 4737ක් වෙන්නේ. ඊට පස්සේ රෙඩ් ලේබල් පොඩි බෝතලේ ඇත්තටම අපිට වෙන්නේ මිලියන 750 යෙන් 1269ක්. ඒ කියන්නේ ලංකාවේ සල්ලි 2411ක්. ඊළඟට ඔය ඩබල් බ්ලැක් එක ටිකක් ගාන අඩුයි. ඒක වෙන්නේ ඇත්තටම 3015ක් වගේ වෙන්නේ යෙන්. ඒ කියන්නේ ලංකාවේ සල්ලි 5278ක් වගේ. අර බ්ලූ රබී කියන එක වෙන්නේ ඇත්තටම ලංකාවේ සල්ලි වලින් 6463ක් වගේ තමයි වෙන්නේ. බැලන්ටයින් බෝතලේ ගත්තාම මිලියන 750 ඇත්තටම 1250යි යෙන්. ඒක ඇත්තටම 1225ට තමයි අපිට හම්බෙන්නේ. ඒක රුපියල් 2138කට වගේ හම්බෙන්නේ. ඉතා අඩුම ගාණක් ඒක. ඊළඟට ඒකෙම තියෙන ඇමරිකන් බැරල් කියලා එකක් 7H එකක්. ඒක වෙන්නේ ඇත්තටම 1998යි යෙන්. ලංකාවේ සල්ලි වලින් 3796යි වෙන්නේ. ඒකේ අර 10H කියලා එකක් තියෙනවා. ඒක ටිකක් ගාන වැඩි. ඒක 2682ක් යෙන් වෙන්නේ. ලංකාවේ සල්ලි වලින් 5096ක් වගේ ගාණක් තමයි ඇත්තට මේ වෙන්නේ බොටල් ටික. එතකොට මේකේ ගොඩක් දානවා. ඇත්තට මම ගොඩක් විස්කි වර්ග ගැන දන්නේ නැහැ. මම නිකන් දකින්න හැට දැකලා තියෙන ටික විතරයි මම ඇත්තටම කියාගෙන යන්නේ. ඔයාලට බලන්න පුළුවන්. ඔතන ඇත්තටම රතු පාටින් දාලා තියෙන්නේ සාමාන්‍ය ප්‍රයිස් එක. ඒකෙන් 10%ක් ඇඩ් වෙච්ච ප්‍රයිස් එක. ටුවරිස්ට් කෙනෙක් විදියට පාස්පෝර්ට් එක පෙන්නලා අපිට අඩුවට ගන්න පුළුවන්. ඊළඟට උතන තියෙන ජැක් ඩැනියල් ලීටරේ බෝතලේ තියෙනවා. ඒක ඇත්තටම යෙන් 2698ක් වගේ තමයි වෙන්නේ. 5127යි වෙන්නේ ලංකාවේ මුදලින්. ඊළඟට 750ක තියෙනවා. ඒක 2052ක් වෙන්නේ යෙන්. ඒක ඇත්තටම 3899ක් වගේ ගාණක් තමයි වෙන්නේ මුදල. ඊට අමතරව මේ හැමතැනම තියෙන විස්කි. නමුත් ඒ බ්‍රෑන්ඩඩ් වලින් මම අඳුරන්නේ නැහැ. ඔයාලට ඔය පේන හැම රතු පාටටම පෙන්නලා තියෙන ප්‍රයිස් එකෙන් 10%ක් අඩු කරලා yen එක 1.9යි වෙන්නේ. ඒක 1.9 වෙනි කරපුවම ශ්‍රී ලංකන් රුපියල් වලින් ඔයාලට හරියටම ප්‍රයිස් එක හදාගන්න පුළුවන්. මම නොදන්න හින්දා ඒ බ්‍රෑන්ඩ් ගැන ලොකුවට කියන්නේ නැහැ. නමුත් ඔයාලට පෙන්නගෙන යනවා කැමරාවේ නම් මම පොඩ්ඩක් ස්පීඩ් එක වැඩියෙන් වගේ යන්නේ. නමුත් ඔයාලට බලන්න පුළුවන් ජින් බීන් එක ඇත්තට රුපියල් 1000 ගාණක් වගේ වෙන්නේ. ඒක නම් 1718ක් එන එක ලීටරේ. ඒකේ ජින් බීන් එකේ වර්ග කීපයක් තිබ්බා. ඕක ටිකක් ගණන් වැඩි. 1700 ගාණක් කියලා කියන්නේ ඕක වෙන්නේ 1500 ගාණක් වගේ වෙන්නේ. ලංකාවේ සල්ලි වලින් 2000 ගාණක් වගේ තමයි ලීටරේ බෝතලේ වෙන්නේ. බස්ක කියලා බොටල් එකක්. ඒක ඇත්තටම රුපියල් යෙන් 5000 ගාණක් වෙනයි බෝතල් එක. ලංකාවේ සල්ලි වලින් 10568ක් වගේ තමයි වෙන්නේ බෝතලේ. තවත් එක විස්කි වර්ග තියෙනවා. මම අර ආයේ කියන්නේ ඉතින් ඇත්තට මේකේ මේ තියෙන ප්‍රයිසස් එක ගත්තාම මේ ග්ලෙන්ෆිල්ඩ් කියලා එකක් මේක ටිකක් ප්‍රසිද්ධ එකක් 18 years එක. ඒක yen 14382ක් වෙනවා. ඒකේ ලංකාවේ මුදලින් 27300 ගාණක් වෙනවා මේ බොටල් එක. මේක ඇත්තටම මේ මුළු ඒරියා එකේම තියෙන විස්කි වර්ග, විස්කි වයින් වර්ග එක ලිකර්ස් જાති තියෙනවා. මේවා නම් ඔක්කොම ජපන් බ්‍රෑන්ඩ් වලින් තියෙනවා. ඒවා කියවන්න අමාරුයි. නමුත් ඒකෙත් ප්‍රයිසස් ඔක්කොම ඩිස්ප්ලේ කරලා තියෙනවා. අර මම කලින් කිව්වා වගේ හැම වෙලෙම මේ පෙන්ලා තියෙන ඩිස්ප්ලේ පෙන්ලා තියෙන ප්‍රයිසස් එකෙන් 10%ක් අඩු කරලා 1.9න් වැඩි කරපුවාම අපිට ශ්‍රී ලංකන් රුපියල් වලින් ප්‍රයිස් එක එනවා. මොකද ඒගොල්ලෝ අපිට ටැක්ස් ෆ්‍රී මේ ෂොප් එකේ සම්පූර්ණම ටැක්ස් ෆ්‍රී ෂොප් එකක් හින්දා අපිට 10% ගන්න පුළුවන්. පාස්පෝර්ට් එකක් තියෙනවා නම් ටුවරිස්ට් කෙනෙක් නම්. මේ හැම එකම මේ බ්‍රෑන්ඩඩ් ඔරිජිනල් බ්‍රෑන්ඩ් එක වර්ග තියෙනවා. මෙතන බකාඩි වර්ග තියෙනවා. මම ආයි ප්‍රයිසස් කියන්නේ ඔයාලා මේ හැම ප්‍රයිසස් එකේම 10%ක් අඩු කරලා 1.9න් වැඩි කරපුවාම ශ්‍රී ලංකන් රුපියල් වලින් එනවා. ඒ කියන්නේ මේවා රුපියල් 3000 ගණන් වගේ තමයි වෙන්නේ. ශ්‍රී ලංකන් රුපියල් සමහර ඒවා 3000 ගණනකට වඩා අඩු වෙනුත් තියෙනවා. ඇත්තටම ලංකාවේ ගල්ලරක් වලට වඩා ගාණ අඩු සමහර විස්කි වර්ග මෙහි තියෙනවා ගොඩක්. අනිත් ඒවා නම් මම ඇත්තටම නමින් දන්නේ නැහැ. නමුත් ඒවා ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් ගොඩාක් විස්කි වර්ග තියෙනවා. ඒ හැම එකම මේ
මම ගිය කිසිම රටක මීට වඩා අඩුවට මම දැකලා නැහැ මේ විස්කි වල ප්‍රයිසස් මෙච්චර අඩුවට තියෙනවා. මේ ඔරිජිනල් බ්‍රෑන්ඩඩ් මේගොල්ලන්ගේ ඔක්කොම ඔරිජිනල් මොකද ජපානයේ නිෂ්පාදනය කරනවා වෙනම තියෙනවා. ඒ කියන්නේ ජපාන් නම් වලින් වෙනම තියෙනවා. මේව එකක්වත් මෙහෙ ඒව නෙමෙයි ඔරිජිනල්ම ඉම්පෝර්ට් කරන ඒවා. ඒ වගේම මේගොල්ලන්ගේ ජපන් බ්‍රෑන්ඩුත් ගොඩක් තියෙනවා. සකේ වර්ග වගේ නිකන් මම හිතනවා සකේ වගේ වෙන්නේ නැති කියලා. ඒකේ හැබැයි සැර වැඩි ඒවා තියෙනවා, සැර අඩු ඒවා තියෙනවා. ඒ වගේ ඒවා ගොඩක් තියෙනවා. මේවා නම් ඔක්කොම මේ ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් තියෙන හරිය මං ඉන්නේ. ඒ වගේ මෙතන මේ පැත්තේ තියෙන වයින් වර්ග එක එක ජාතියේ වයින් වර්ග ඉතාලි වයින් එහෙම තියෙනවා. ඒ වගේත් එක එක ප්‍රයිසස් තියෙනවා. ඒ මොකක් වුණත් ඒවා මේ ශ්‍රී ලංකාවේ මෙතන දෙනවා ජින් බීම් හනි කියන ඒවා එහෙම. මේ පීච් ඇපල් කියලා ලීටරේ බෝතල් තියෙන්නේ. ඇත්තටම එක වෙන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් මේවා ලංකාවේ සල්ලි වුණොත් 1000 ගණනයි වෙන්නේ. ඒ කියන්නේ රුපියල් 900 යෙන් 900 ගණක් තමයි වෙන්නේ එක බොටල් එකක්. ලංකාවේ සල්ලි වලින් 1000 ගණක් වෙන්නේ. එතකොට මේවා නම් වයින් වර්ග. එතකොට මේකේ ලීටරේ විතරක් නෙමෙයි ලීටරේ එකමාර තියෙන වයිනුත් තියෙනවා. ලීටරේ වයින්ට අමතරව ලීටරේ එකමාරේ වයිනුත් මෙතන තියෙනවා. ඒ වගේම ගත්තාම මේකේ මුළු ෆ්ලෝ එකේ මේ ඔක්කොම තියෙන්නේ එක එක මේ ලිකර්ස් වර්ග තමයි තියෙන්නේ. ලේඩිස්ලට යූස් කරන්න පුළුවන් ඒවා තියෙනවා. එක එක ඇල්කොහොල් පර්සන්ටේජ් එක වැඩි අඩු ෆ්ලේවර්ස් තියෙන ඒවා වගේ මේ ඔක්කොම ඔයාලට වටේම පේනවා නම් බලන්න මේ හැමතැනම තියෙන ලිකර්ස් වර්ග. මම අර වීඩියෝ එක ඉක්මන් කරන්න ඕන හින්දා ළඟින් බියර්ස් තමයි මේ ඒරියා එකේ සම්පූර්ණම තියෙන්නේ. අර බොටල් කොරියන් වගේ චයිනීස් වගේ ඒවා. මෙතන තියෙන කෑන් අපිට බොක්ස් එක පිටින් ගන්න පුළුවන්. ඔය යෙන් වලින් ගහලා තියෙන ඔය හැම යෙන් ගාලා තියෙන ගානකින්ම 10%ක් මතක තියාගන්න අනිවාර්යයෙන්ම අපිට අඩු වෙනවා ප්‍රයිස් කරනකොට. ඒගොල්ලෝ කෑන් එකක් කීයද එහෙම කියලා තමයි දාලා තියෙන්නේ. මෙතන තියෙනවා මේ බියර්ස් වෙනම ගන්න සිංගල් ගන්න තියෙන බියර්ස් තියෙනවා ඔය මේ වගේ රාක්කවල. මේක නම් 9%ක් තියෙනවා. 8ට නෙමෙයි 9%ක් තියෙනවා. 125යි 178යි කියලා දාලා තියෙනවා. මේව ඇත්තටම මේ ඊට වඩා අඩුයි. ලංකාවේ සල්ලි වල රුපියල් 300ක් වගේ වෙන්නේ. ඒ කියන්නේ ඒක 10%ක් අඩු කරලා හදලා බලනකොට ලංකාවේ සල්ලි වලින් ඇත්තටම වෙන්නේ රුපියල් 300ක් වගේ තමයි බියර් එකක් වෙන්නේ 9%ක ඇල්කොහොල් පර්සන්ටේජ්. මෙතන තියෙන ටිකක් සාමාන්‍ය මේ ජපනීස් ඒවා ඔය දාලා තියෙන ජපනීස් ඒවා තමයි ගොඩක් ඒගොල්ලෝ මේක ඇතුලේ දාලා තියෙන්නේ. ඒවත් එම ලොකු ගණන් නැහැ. නමුත් ඒගොල්ලෝ ඒක වීදුරු ඇතුලේ දාලා සමහර ඒවා තියෙනවා ගණන් වැඩි ඒවා. මං හිතන්නේ මේවා සකේ හරි මොන හරි ඒ වගේ ඒගොල්ලන්ගේ ලිකර් ಜಾති මොනවා හරි මම වැඩි ලිකර් යූස් කරන්නේ නැති හින්දා මම ඒ ගැන ඇත්තටම ඉන් ඩෙප්ත් ඇතුළට දන්නේ නැහැ. මේක බලන ලිකර් ගැන දන්න අයට අනිවාර්යෙන් මේ ලිකර්ස් ගැන හොඳ අයිඩියා එකක් ඇති. අර මං කලින් ආපු තන වැලන්ටයින්ස් මේ 1250යි ඕකෙන් 110ක් අඩු වුණාම වැටෙන රුපියල් 2000ක් වගේ 2000ක් වෙන්නෙත් නෑ සමහරට ඔය වැලන්ටයින් එහෙමනම්. හරි අඩුයි ගණන්. මංකි ෂෝල්ඩර්ස් කියලා එකක් තියෙනවා. එතකොට ඒකත් වෙන්නේ රුපියල් 7000 ගණක් වගේ වෙන්නේ. ඒක එහා පැත්තේ තියෙන ගණන් වැඩි මංකි ෂෝල්ඩර්ස් එකත් රුපියල් 9300ක් වගේ තමයි වෙන්නේ ලංකාවේ සල්ලි වලින් ගත්තාම බොටල් එක. ඊළඟට ඔය එහා පැත්තෙත් ඒ වගේ බ්‍රෑන්ඩ් තමයි තියෙන්නේ. මම අර ප්‍රයිස් කියන්නේ වලට බලන්න පුළුවන් පේන හින්දා වීඩියෝ එකේදී. චිවාස් ශ්‍රීගල් එක ගත්තාම ලීටර එක වෙන්නේ ලංකාවේ සල්ලි වලින් 5700ක් වගේ වෙන්නේ. මේ මෙතන ඔය ඉස්සරහා පෙන්නන එක. ඊට පස්සේ එහා එක තියෙන පොඩක් ගණන් වැඩි එකක්. ඒක ලංකාවේ සල්ලි වලින් 7600ක් වගේ එනවා මේ පොඩි එක. ඒකෙම ලොකු එක ඔය ලොකුට පෙන ලීටර එක වෙන්නේ රුපියල් 9300ක් වගේ තමයි වෙන්නේ ලංකාවේ සල්ලි වලින්. ඔය පල්ලෙහා තියෙන ජින් බීන් රුපියල් 1800 ගානක් වගේ තමයි වෙන්නේ ඒ බෝතලේ. ලංකාවේ සල්ලි වලින් 1800ක් වගේ වෙන්නේ ඒ බෝතලේ. මම එකයි කිව්වේ මේ ගල් අරක්කු වලට වඩා අඩු විස්කි මෙහෙ ඕන තරම් තියෙනවා කියලා. ඒකයි. ඒතර රුපියල් 4000 ගානට 5000 ගානට ලීටරේ ජැක් ඩැනියල් එකක් ගන්නවා කියන්නේත් ඉතින් මාර අඩුයි. ඒ වගේම ඩබල් බ්ලැක් එක වෙන්නෙත් මං හිතන්නේ විස්කි වල ඩබල් බ්ලැක් එක වෙන්නෙත් මට මතකයි රුපියල් 5400ක්ද කොහෙද ලංකාවේ සල්ලි වලින් මෙහෙදි. ඉතින් ලංකාවට වඩා ගොඩක් වැඩි. ගොඩක් වැඩි කියන්නේ වගේ 3 ගුණයක් විතර ගාන වැඩි ලංකාවේ. හරියටම ගත්තාම. මේකේ මේ ගොඩක් තියෙනවා. නමුත් මං විස්තර කරන්නේ නැහැ. තරම් මේ වෙන කොහෙවත් නෙවෙයි බිග් කැමරා එකේ. හරි. බිග් කැමරා තියෙන ඕන තැනක සිටිස් වල බිග් කැමරා එකේ ඇත්තටම ඒක තමයි මට දැනට හම්බෙච්ච වගේ ගණන් අඩුම ලිකර්ස් ප්‍රයිසස් තියෙන. මොකද මං කොස්ටකෝ කියන එකට ගියා. කොස්ටකෝ එකේ ඊට වඩා ගණන් පොඩ්ඩක් වැඩි. හරිද? සාමාන්‍ය ෂොප් වල ගොඩක් වැඩි ඊට වඩා. ඉතින් ප්‍රයිස් කෙනෙක් විදිහට ඕන කෙනෙකුට ගන්න පුළුවන් අඩුම ගාන මේකේ මේ ඔක්කොම එන පොඩි ගණන් වලට බොටල්. හරි. මේ සමහරවල් මේකේ තව දෙනවා. ලංකාවේ තියෙන සමහර ඒවා නම් මෙහෙ නෑ. මේ තියෙනවා ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් එකට ප්‍රසිද්ධ මේවා තමයි තියෙන්නේ. ඇත්තටම මේ පොඩි ගණන් වෙන්නේ. ඔය මම දැන් ඇත්තටම දැන් ගන්න යනවා මම ජැක් ඩැනියල් බෝතලයක් එන්නේ මට 2000 රුපියල් 5000 ගණන් වෙන්නේ. ලීටරේ බෝතලයක් රුපියල් 5000 ගණන් වෙන්නේ ලංකාවේ සල්ලි. මම හිතන්නේ ගල් අරක්කු බෝතලයක 3000ක් වෙනවා. ඒ ගානට තමයි ජැක් ඩැනියල් ගන්නේ අපි. හරි. ඒක ඔක තමයි මම ඔයාලට පෙන්නන්න අපේ වීඩියෝ එක.
ඉතින් ජපාන කෙනෙක් ඉන්නවා නම් බිග් කැමරා වලට ඇවිල්ලා ගන්න. හැබැයි ජපාන් කෙනෙක් ගන්නවා නම් රතු පාට ගහලා තියෙන ප්‍රයිස් එක ටැක්ස් එක තියෙන ප්‍රයිස් එකෙන් තමයි ගන්න වෙන්නේ. හැබැයි ටූරිස්ට් කෙනෙක් විදිහට යම් කිසි කෙනෙක් බිස්නස් විසයි ටූරිස්ට් විසා කරනවා ඊට පුළුවන් ඒ රතු පාට දාලා තියෙන ගානේ 10% අඩු කරලා ප්‍රයිස් එකට ගන්න. හරි. ඕකේ. මම දැන් ගන්න යන්නේ බොටල් 10ක්. මම මේක ලෝඩ් එක දුන්නාම මේක ටක් ගාලා දාලා දෙන්න වෙනවා. හැබැයි මේ ප්‍රශ්නයක් තියෙනවා දැන් අපි ටැක්ස් ෆ්‍රී ගන්නවා අපිට මෙහෙ කඩලා යූස් කරන්න බෑ. ඒගොල්ලෝ ඔතලා සීල් කරලා සීල් එකක් ගහලා දෙනවා මේ මෙහෙ යූස් කරන්න බෑ. මොකද ඒක අපිට කොලයක් දෙනවා પાස්පෝර්ට් එකට පෙන්නන්න. මොකද પાස්පෝර්ට් එකට ඒගොල්ලෝ දානවා අපි ටැක්ස් ෆ්‍රී ගත්තා කියලා. ඕන තරම් ගත්තා. ඒකේ ප්‍රශ්නයක් නෑ. එකපාරකට ගන්න පුළුවන් yen ලක්ෂ 5ක. ඒ කියන්නේ ලංකාවේ සැලෙන්නේ ලක්ෂ 10ක බඩු එකපාරකට ගත්තා හැකි. ඊට පස්සේ මදුනොත් ඊළඟ දවසේ ආයෙ වෙලා ගන්න ඕනේ. එච්චර ගානක් ගන්න නෑනේ. අපි ඉතින් ඒ ගන්න ගානේ දවසකට yen ලක්ෂ 5යි ගන්න පුළුවන්. ඒතකොට දවස් 10ක් ඉන්නවනම් අපිට yen ලක්ෂ 50ක විතර ගත්තා හැකි. ඒ කියන්නේ ලංකාවේ සැලෙන්නේ කෝටියක විතර ගත්තා හැකි. ටැක්ස් ෆ්‍රී. හරි. 10%ක් අඩු වෙනවා. ඒක තමයි කතාව. ඉතින් මේ විදිහට මම ගත්තා. ඒගොල්ලෝ පැක් කරලා දෙනවා මෙහෙ ලියන්න බෑ. අපිට එයාපෝට් එකෙන් ගියාට පස්සේ ඕන දෙයක් කරගත්ත හැකි. ෆෝන් ගත්තත් එමේ මගේ වීඩියෝ එකක් තියෙනවා මේ ෆෝන් ගන්න යන එක. මම ඒකෙත් ඔයාලා බලන්න. ෆෝනුත් හරි අඩුයි. ඉතින් ඒ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. මෙහෙ යූස් කරන්න බැරි එක විතරයි ඔයාලා තියෙන්නේ. අපි එයාපෝට් එකේ පැන්නුවට පස්සේ අපිට ඕනයක් කරන්න පුළුවන්. මේ ඒගොල්ලෝ නිකන් අහනවා මේ යූස් අහන්නෙත් නෑ. කස්ටමර් එකෙන් නිකන් මේ ඇහුවොත් බිල පෙන්නන්න කියලා දෙන්නේ. ඒ බිල පෙන්නපුවාම ඕකේ. හරි. ඒක එච්චරයි. අහන්නෙත් නෑ. ඇහුවොත් පෙන්නන්න කියලා කියන්නේ. එහෙම අහන්නේ නෑ. හරි. ඉතින් අපි දාගෙන යන්න තියෙන අර සමහර කට්ටිය නැතර ටැක්ස් බියන යූස් කරනවා. අහන්න නැති හින්දා. ඒ වුණාට ඉතින් අර නීති අනුකූල විදිහට පාවිච්චි කරනවා නම් ඉතින් ඇත්තටම අපි ලංකාවේ ගිහින් තමයි පාවිච්චි කරන්නේ. මේ පාවිච්චි කරන්නේ නැහැ ඉතින් ඒක තමයි. හැබැයි එහෙම කියලා එකක් ඒගොල්ලෝ කවදාවත් බලන්නේ නැහැ. හරිද? ඉතින් අර නිකන් ඒගොල්ලෝ බිලක් දෙනවා හුවොත් පෙන්නන්න කියලා. ඒතකොට අවුලක් නැහැ. ටැක්ස් ෆ්‍රී. ඒතකොට එයා දන්නවා අපි ටූරිස්ට් කියලා කොහොමද දන්නවනේ පාස්පෝර්ට් එකේ තියෙනවනේ. ඒකෙන් අවුලක් නැහැ. ඉතින් ඔක තමයි අද වීඩියෝ එකේ. thank you very much. අපි ආයෙ හම්බෙමු. හැමෝම මතක තියාගන්න බිග් කැමරා එක කියන එක. හරි. කොස්ටකෝ වලත් නැහැ බිග් කැමරා එකේ බලන්න. ඩොන්කි කියෝතෝ හරි කියලා එකක් තියෙනවා. ඒකෙත් මේ කිප්පුම් ප්‍රයිස් එකක් තියෙනවා. හරි. හැබැයි මේක ඊට වඩා අඩුයි. මෙන්න මේ ආකාරයට තමයි අපේ ටැක්ස් ෆ්‍රී බොටල් අපිට සීල් කරලා ඒගොල්ලෝ දෙන්නේ. එතකොට මේ විදිහට ටැක්ස් ෆ්‍රී කියලා ගහපු කවර එක ඔය විදිහට මේ අලවනවා. අලවලා දුන්නාම අපිට ආයේ බොටල් එක දිගරින්න එළියට ගන්න බෑ. එළියට ගත්තොත් එයාපෝට් එකේදී අපිට ඒකට අපෝ ටැක්ස් 10% ඒගොල්ලෝ ආයෙ ඇඩ් කරනවා. ඒක හින්දා ඔය විදිහට සීල් කරලා දෙන්නේ. නමුත් ඒක ප්‍රශ්නයක් නැහැ. කවදාවත් එහෙම චෙක් කරලා නැහැ. එහෙම බලන්නෙත් නැහැ. ඒගොල්ලෝ හදිස්සියේ ඉල්ලුවොත් කියලා බිල් එකකුත් අපිට දෙනවා ටැක්ස් ෆ්‍රී ගත්තයි කියලා. ඒක පෙන්නපුවාම හරි. මම දැන් ඔය විදිහට මේ මං ගෙන ආපු බෑග් එකට මේක පැක් කරගන්න හදන්නේ. මොකද බොටල් 10ක්. ඒ හින්දා මේ බෑග් දෙකක් ගෙනාවා. එකක් ඕකට දානවා. එකක් බෑග්පැක් එකට දාලා අනිත් බෑග් එකට දාලා තමා ගෙනියන්නේ. අපි 4 දෙනෙක්ගේ බොටල් තමයි මම ඔය ගන්න ආවේ මගේ යාළුවත් එක්ක. මොකද මම වටේම ඇවිදලා ප්‍රයිසස් බලලා තමයි මෙතෙන්ට අන්තිමට ආවේ. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඇත්තටම ඕකේ අපිට මේ කිසිම ඉෂුව එකක් වෙන්නේ නැහැ. එයාපෝට් එකෙන් ඕක ඇත්තටම කැඩුවද නැද්ද කියලා අඩුම ගානේ එහෙම එකක් තියෙනවද කියලාවත් අහන්නවත් නැහැ ඒගොල්ලෝ. මොකද අපේ බෑග් එක කොහොමත් ෆ්ලයිට් එකට යනවා. නමුත් මම දන්නේ හේතුව ඒගොල්ලෝ කොහොම හරි ඉතින් කඩන්න එපා කියලා කියනවා. ඉතින් මේ එහෙම වුණොත් බැරි වෙලාවත් එයාපෝට් එකේදී ටැක්ස් එක ආපහු මේ අපිට 10%ක් ඇඩ් කරයි කියලා. ඉතින් ලික විතරක් නෙමෙයි ජපානේ මොනවා ගත්තත් ඒ 10%ක් අඩු වෙනවා. ලික නෙමෙයි ඔය හැපැත්තේ තියෙන මං ගත්ත ඔය චොකලට් සනම්මනන් වලත් හැම එකෙම 10%ක් අඩු වෙනවා. ඉතින් ඉලෙක්ට්‍රොනික බඩුවක් ගත්ත 10%ක් අඩු වෙනවා. මගේ ඊළඟ වීඩියෝ එකේ මම ෆෝන් එකක් ගන්න එකක් තියෙනවා. ඒකත් බලන්න ඒකෙත් 10%ක් අඩු වෙනවා. ඒ ටික ඔක්කොම බලගෙන ඉස්සරහ වීඩියෝ එකත් එක්කත් ජොයින් වෙලා ඉන්න. ඒ වගේම මේ පැක් කරලා පස්සෙත් මම වීඩියෝ එක පෙන්නන්නම්. මේ විදිහට මම පැක් කරගත්තා. මෙතන තියෙන බෝතල් 8ක් පැක් කරලා ක්ලිප් දෙකක් දාලා තද කරගත්තා. ඊළඟ මේ දෙක ක්ලිප් එක දාගත්තාම එකත් ෂේප්. ඉතුරු දෙක මම දාගන්නවා මගේ බෑග්පැක් එකට. ඒ විදිහට කරමු ඉතින්. අනිත් බෑග්පැක් එකට ගන්න ඔක්කොම බෝතල් 10යි. අපි 10ක් ගන්න හේතුව